රජ මාලිගාවට ඇතුළුනේ මේ වාහල්කරින්. හගුරංකෙත මාලිගාව අවස්ථා කීපයකදීම ගිනි තියලා විනාශ කරලා දානවා. ඒ හැම දෙයක්ම දැන් යට වෙලා ඉවරයි. මහනුවර රාජධානියේ සියලුම රජවරුන්ට ආරක්ෂාව සහ රැකවරණය ගෙනා හඟුරංකිත මාලිගාව බලන්න ආදරණීය ඔයත් සෙනෙහසෙන් එකතු වෙන්න. උදේම මම මහනුවරින් රිකිල්ලගස්කඩ බස් එකේ තමයි ආවේ. ඔයාලට රිකිල්ලගස්කඩ පදිය පැලැල්ල වගේ බස් වලින් හඟුරංකිතට එන්න පුළුවන්. ඒ වගේම ඔයාගෙම වාහනයක එනවා නම් මහනුවරින් හාරගම පාරේ එන්න. හඟුරංකිත මාලිගාව. එහෙමත් නැත්නම් දියතිලක නුවර මාලිගාව උඩට රාජධානියේ රජකම් කරපු හැම රජ කෙනෙකුටම ආරක්ෂාව සපයපු මාලිගාව වුණා. හඟුරංකිත නුවරේ ඉතිහාසය පණ්ඩුකාභය රජතුමාගේ ළමා කාලේ දක්වාම දිවෙනවා. ඔයාලා දන්නවනේ පණ්ඩුකාභය රජතුමාගේ මාමලා 7 දෙනාගෙන් 6 දෙනෙක්ම පණ්ඩුකාභය රජතුමාට සතුරු හිටියා. සතුරු හිටියේ නැත්තේ එක මාමා කෙනෙක් විතරයි. ඒ මාමා ජීවත් වුණේ හඟුරංකිත කියලා පුරාවිද්‍යාත්මක සාධක ඒ සඳහා නැති වුණත් ජනප්‍රවාදයේ ඒ කරුණ පවතිනවා. තවමත් ගැමියන් විශ්වාස කරනවා ඒ මිතුරුව හිටිය ආදරෙන් හිටිය ඒ මාමත් එක්ක පණ්ඩුකාභය රජතුමාගේ ළමා කාලය මේ හඟුරංකිත ගෙවුණා කියලා. මේ උඩමළුව වැව. උඩමළුව වැව 1668 දී බඳවල තියෙන්නේ කියලා පවන කියන පුස්කොළ පොතේ සඳහන් වෙනවා. ඉතිහාසඥයන් කරුණ දක්වන විදිහට හඟුරංකිත මාලිගාව තියෙන්නේ උඩමළුව වැවට ටිකක් ඈතින්. අපි එතෙන් යමු. මහනුවර රාජධානියේ උපනගරය තමයි හඟුරංකිත. දියතිලක නුවර. දියතිලක නුවර රජවරුන් වෙනුවෙන්ම හදපු මාලිගාවක් තිබුණා. මහනුවර රාජධානියේ රජකම් කරපු බොහෝ රජවරු මේ මාලිගාවේ දීර්ඝකාලීනව නැත්නම් తాවකාලිකව ජීවත් වුණා. රාජාවලියට අනුව සෙනරත් රජතුමා තමයි දියතිලක නුවර පළවෙනියටම මාලිගාව සාදන්නේ. මේ හඟුරංකිත මාලිගාව තිබුණු ස්ථානය අද දියතිලක මහාවිද්‍යාලයේ පිට්ටනියක් බවට පත් කළා. ආදරණීය හිතවතුනේ, හරිම වේදනාත්මක දෙය තමයි රජමාලිගාවක් තිබුණා කියන්න කිසිම සටහනක් පුරාවිද්‍යාත්මකව ඉතුරු වෙලා තියෙන කිසිම දෙයක් මේ ස්ථානයේ නැති එක. ඒට හේතුව වෙන්නේ මේ මාලිගාව තිබ්බ ස්ථානයට උඩින් පිට්ටනියක් හදලා තියෙන එක. ඒ හැම දෙයක්ම දැන් යට වෙලා ඉවරයි. ඉංග්‍රීසි ජාතික රොබර්ට් නොක්ස් මහතාගේ එදා හෙළදිව කියන ග්‍රන්ථයේ මේ හඟුරංකිත මාලිගාව ගැන විස්තර සඳහන් වෙනවා. එතුමා සඳහන් කරලා තියෙනවා හඟුරංකිත මාලිගාව ඉතාම සුවිශාල වූ අලංකාර මන්දිරයක් කියලා. හඟුරංකිත මාලිගාව මෙන්න මෙහෙම විස්තර කරලා තියෙනවා. මාලිගාව මැටි තාප්පයකින් වටකර ඇති අතර අධික වර්ෂාවෙන් මැටි දියවීම වැළැක්වීම සඳහා පිදුරු සෙවිලි කර ඇත. මාලිගාව ඉතා සුවිශාල වන අතර ඒවා කැටයම් කළ අත් වැටවල් වලින් වටකර ඇත.
එකක් කළු පැහැති දැවෙන් සහ අනෙක වර්ණ ආලේප කර ඇත. මාලිගාවට ඉතා විශාල සහ අලංකාර දොරටු රාශියක්ම ඇත. මේ දොරටු සහ ඒ වාගේ විශිෂ්ට කැටයම් කර ඇත. ජනෙල් රිදී තාඩු සහ කළු දැවයෙන් අලංකාර කර ඇත කියලා. 2020 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කරපු කැණීම් වලින් රජමාලිගාවක් පැවති බවට දිය අගලක් හමු වෙලා තියෙනවා. ඒත් ආදරණීය හිතවතුනේ අවාසනාවට මේ කිසිම ස්ථානයක් රජමාලිගාවක් තිබූ බවට පුරාවිද්‍යාත්මකව තහවුරු කරගන්න මූලාශ්‍ර හමු වෙලා නැහැ. හගුරංකිත මාලිගාව අවස්ථා කීපයකදීම ගිනි තියලා විනාශ කරලා දානවා. ක්‍රිස්තු වර්ෂයේ 1765 දී ලන්දේසීන් උඩරට ආක්‍රමණය කරනවා. ඒ කීර්තිසිරි රාජසිංහ රජතුමාගේ කාලයේදී. රජතුමා හොයාගෙන මහනුවරට ආවට රජතුමා හගුරංකිතට පසුබසිනවා. හගුරංකිතටත් ලන්දේසීන් එනවා. නමුත් රජතුමා හොයාගන්න බැරි වෙනවා. ලන්දේසීන් මුළු මාලිගාවටම ගිනි තියනවා. ක්‍රිස්තු වර්ෂය 1803 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව හඹාගෙන ආව හමුදාව හගුරංකිත දක්වාම එනවා. ඒ සැරෙත් හගුරංකිත මාලිගාව ගිනි තියනවා. නමුත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව නම් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ක්‍රිස්තු වර්ෂ 1815 දී කන්ද උඩරට රාජ්‍ය ඉංග්‍රීසීන් අල්ලගන්නවා. ඉංග්‍රීසි ජාතික ඩේව් මහතා සඳහන් කරලා තියෙන සටහන් වලට අනුව හගුරංකිත මාලිගාව ඒ වෙනකොටත් හොඳ තත්ත්වයේ තිබිලා තියෙනවා. නමුත් ක්‍රිස්තු වර්ෂයේ 1818 ඉංග්‍රීසීන්ට විරුද්ධව ඇති වුණු කැරැල්ලේදී ස්වදේශිකයන් විසින්ම මාලිගාව ඉතුරු ටිකක් ගිනි තියලා විනාශ කරලම දානවා. ආදරණීය හිතවතුනේ, හගුරංකිත මාලිගාව සම්පූර්ණයෙන් විනාශ වෙලා ඉවරුණාට පස්සේ ඉතුරු වුණේ ශෛලමය දේවල් විතරයි. ගලින් නිම වූ දේවල් විතරයි. ඉතා අලංකාර ශෛලමය වාහල්කඩ, පංච මකර ගල් කණු, සඳකඩ පහන, මේ හැම දෙයක්ම අපේ වාසනාවට පොත්ගුල් විහාරයට අරන් ගිහින් තියෙනවා. අද අපිට වර්තමානයේ ඔබට මට අපේ දරුවන්ට ඒ හැම දෙයක්ම දැකගලා ගන්න පුළුවන් පොත්ගුල් විහාරයේදී. ඒ හගුරංකිත මාලිගාවේ තිබුණු ඒ සියලුම ශෛලමය නිමැවුම් පොත්ගුල් විහාරයේ තියෙනවා. අපි යන් පොත්ගුල් විහාරයට. ගිනි තියලා විනාශ කරපු රජමාලිගාවේ කොටස් වලින් තමයි මේ විහාරය හැදුවේ. ඒක නිසා තමයි මේකට පොත්ගුල් මාලිගා විහාරය කියලා කියන්නේ. මේක ගලින් නිමැවුණු මහා වාහල්කඩ. රජමාලිගාවට ඇතුල් වුණේ මේ වාහල්කඩින්. ගල් දොරවල් දෙකක් මේකට සවි කරලා තිබිලා තියෙනවා. දොරවල් සවි කළ තැන් අපිට තවමත් අඳුනගන්න පුළුවන්. මම විශ්වාස කරනවා ආදරණීය ඔයාට හිතින් මවා ගන්නට පුළුවන්. මාලිගාවේ පිවිසුම් දොරටුව කොයිතරම්නම් අලංකාරවට තියෙන්නේ නැද්ද කියලා. මේ මහනුවර යුගයට අයත් අලංකාර සඳකඩ පහන රජමාලිගාවේ තිබුණු සඳකඩ පහන.
මේ ගල්කණු මාලිගාවේ ගල්කණු. හරියටම ලීයක් කැටයම් කරනවා වගේම කළුගල් කණුවක් මෙතරම්ම සුන්දර නිමැවුමක් වුණේ කොහොමද? අපේ අතීත ගල් වඩුවාගේ ඒ අපූර්ව හැකියාව. මේ ගල් පඩිපෙළුත් මාලිගාවෙන් ගෙනාපු ඒවා. ඒ ගල් පඩිපෙළුත් ලස්සනට මේ විදිහට අලංකාර කැටයම් වලින් නිමවිලා තිබුණා. මේක තමා පංච මකර ගල් උළුවස්ස කියලා හඳුන්වන්නේ. ලෝකයේ කිසිම රටක මේ තරම් සියුම් ලෙස ගලින් නිම වූ උළුවස්සක් නැහැ කියලා සඳහන් වෙනවා. මේ පංච මකර උළුවස්ස රජතුමාගේ රජ කුටියට ඇතුල් වෙන උළුවස්ස. හඟුරන්ගෙත මාලිගාව තිබූ තැනක අද වෙනකොට අත්තිවාරමක්වත් නැහැ. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් හොයාගන්නවත් නැහැ. එක තැනක මේ මාලිගාව හඟුරන්ගෙත විෂ්ණු දේවාලය පිටිපසෙහි, ඒ වගේම තව තැනක වැව ඉස්මත්තේ, තව තැනක පිට්ටනිය තිබූ තැන, තවත් තැනක කුඹුරක් ගැනත් සඳහන් වෙනවා. නාගරීකරණයත් එක්ක ඒ වගේම ජනාවාස වැඩිවීමත් එක්ක හොයන්න බැරි වෙන තරමටම ඒවා පොළවට යට වෙලා ඉවරයි. ආදරණීය ඔයත් එක්ක මට බෙදා ගන්න ඕන උනේ හඟුරන්ගෙත මාලිගාවේ ඉතිහාසය ගැන විතරමයි. අදත් කාංචනමාලී YouTube channel එකත් එක්ක එකතු වෙලා රජමාලිගාවක අසිරිය වින්ද ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම channel එක subscribe කරලා කමෙන්ට් එකකුත් ලියන්න අමතක කරන්න එපා.